ඔයාලා යාඩියා බයික් එකක් එහෙම ගන්න හිතාගෙන ඉන්නවා නම් ගන්න එපා. මොකද මේකක් ගත්තාම සෑහෙන සල්ලි විතරක් ඉතුරු වෙනවා. අපිට එහෙම හරියන්නේ නැහැ. අපිට තියෙන්න ඕනේ තෙල් ගහන්න ඕනේ, සර්විස් කරන්න වියදම් කරන්න ඕනේ, රිපෙයාර් වලට එහෙම අපිට වියදම් කරන්න. මොකද මේ වගේ කිසිම දෙයක් නැහැ. දැන් මේකේ ඇවිල්ලා බැටරියෙන් යන්නේ. මේ තෙල් ගහන්න මොකුත් නැහැ, රිපෙයාර් නැහැ, කාබුලේටර් නැහැ, පෙට්‍රල් නැහැ, සර්විස් නැහැ, එන්ජින් රිපෙයාර් නැහැ, ප්ලග් නැහැ, මොකුත්ම නැහැ. බෙල්ට් එකක්වත් නැහැ. ඉතින් මේකේ යුනිට් දෙකමාරයි කරන්ට් එක යන්නේ. යුනිට් දෙකමාරක් ගහගත්තාම ෆුල් charge වෙනවා. එතකොට ඔයාලට කිලෝමීටර් 80කට වැඩි යන්න පුළුවන් මේ අපේ T5 කියන මොඩල් එකේ. ගන්න එපා ඒ වුණාට මම මේ කියන්නේ නිකන් කිව්වේ ගන්න නම් එපා. ගත්තොත් ඔයාලට මේ අර සල්ලි ඉතුරු වෙනවා. එතකොට ඒ සල්ලි වලින් තව මොනවා හරි කරගන්න තියෙන අවස්ථාවනේ. එහෙම හම්බ වෙනවනේ. එතකොට ඔයාලා නරක වෙන්න පුළුවන්. ඔයාලා හොඳ නැති දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා වෙන බයික් එකක්, පෙට්‍රල් බයික් එකක් අරගෙන ඒකට වියදම් කර ඉන්න.